අද ඉතින් අපි මේ යන්නේ ට්‍රින්කෝ. අපි ඉතින් ගෙවල් වලින් ආවේ උදේ පාන්දර 3ට විතර. මොකද ගොඩක් තැන්වල අපිට අවදින තියෙන නිසා. ඉතින් අද මේ ආවේ අපේ යුනිසෙට් එකත් එක්කලා. පොඩ්ඩක් ගණන් ගන්න එපා උදේ පාන්දරම අඳ බූත් වෙලා ඉන්නේ. අපි ඉතින් උදේට කන්න තැනක නැවතුවා. මෙතන තිබ්බේ බුෆේ විදිහට. උදේ 8ට වගේත් මාර්ම මීදුමක් තිබ්බේ. අපි ඉතින් හබරණ හරහා ගිය නිසා අලි දෙතුන් දෙනෙකුත් දැක්කා. ඉතින් එන අතරමඟ මේ ලස්සන වැව දැක්කත් අපි පොඩ්ඩක් නැවැත්තුවා. කියන්න සතුටුයි මම මෙතනදී වයිඩ් ලෙන්ස් එක බිම වට්ටගෙන. ඊට පස්සේ ආපහු හැරිලා ඉන්න ඕන ඒක හොයාගන්න. හොඳලාට ඒක බිම වැටලා තිබ්බා. ඉතින් අපි ඩ්‍රින්ක් කොමලි වල ආපු පළවෙනිම තැන උනේ කන්‍යා හොට් පෙට්ස්. ඉතින් මෙතන ඇත්තටම කියනවා නම් ලොකු පිරිසිදුවක් තිබුණේ නැහැ. වොෂ්රූම් පවා ගොඩාක් අබලන් තත්ත්වයේ තමයි තිබ්බේ. බලන්නක එද්දි හම්බෙච්ච මේ කියුටීස්ලා දෙන්න. මේ තමයි ඉතින් ට්‍රින්කෝ ටවුන් එක. ඊළඟට අපි ගියා ඩියර් පාක් එකට. මෙතන ඉන්න මෝන මාරම හීල. මිනිස්සුන්ට පොඩ්ඩක්වත් බය නැහැ. මේ ඩියර් පාක් එක මැද්දෙන් දිගටම ගියාම බීච් එකක් තියෙනවා. මාරම ලස්සනයි බීච් එක නම්. ක්‍රිස්ටල් ක්ලියර් වතුර ගොඩක් රැල්ල ගහන්නෙත් නැහැ. ඒත් ඉතින් බලන්නකො මිනිස්සු මෙතන ජරා කරලා තියෙන විදිහ. මේවා දැක්කම ඇත්තටම දුක හිතෙනවා. ඊළඟට ඉතින් අපි මේ යන්නේ කොහෙද කියලාට ගෙස් කරන්න පුළුවන්ද? අපි ආවත් හිරකෝණේශ්වරම් වලට. අපි ආපු වෙලේ නම් හරිම අවුවයි. එනවනම් මේකට හවස් වරුවක හරි උදේම හරි තමයි එන්න හොඳ. මෙන්න මෙතනින් පෙවුන view එක ගැන නම් ඉතින් කියලා වැඩක් නැහැ. ගොඩක් රස්නේ නිසා අපි ඉතින් තිබහ යන්නත් එක්කලා තැඹිලි බිව්වා. මේ තමයි ෆෝර්ට් ෆ්‍රෙඩරික් එක. අපි ඉතින් ගොඩක් දවල් වෙලා නිසා ලන්ච් ගන්න ගියා ඉස්සකට. මේ වෙලාවේ නම් ඇතුලේ ටිකක් ඉඩ තිබුණේ නැහැ. අපිට ඉන්න ඕන පොඩ්ඩක් වෙලා ඉඩ හදලා දෙනකම්. අපි order කළා ස්පැගටි, ඊළඟට බිරියානි, nasi goreng,
කොත්තු ඇත්තටම කිව්වොත් කෑමවලට ගොඩක්ම සැටිස්වුන් නැහැ මම නම්. මොකද කොළඹ වල තියෙන ඉස්සෝකේ මීට වඩා කෑම රසයි වගේම පෝෂන් එකත් වැඩි. අපි ඉතින් ඊළඟට හොටෙල් එකට චෙක් ඉන් වුණා. ඊට පස්සේ ඉතින් කට්ටියත් එක්ක මාෆියා ප්ලේ කරා. මේක ඉතින් අපි හැම ට්‍රිප් එකෙම වරද්දන්නේ නැති ගේම් එකක්. හලෝ කොහමද ඉතින් අපි හොටෙල් එකට ආවා. ආවේ 2ට වගේ රෙස්ට් එකක් අරගෙන දැන් මේ යන්න හදන්නේ උප්පුවේලි බීච් එකට. එතන පොඩ්ඩක් අපි නිකන් බීච් එකට බැහැලා වගේ ඉන්න තමයි හදන්නේ. උප්පුවේලි බීච් එකත් හරිම ලස්සනයි නිදහස් කවුරුත්ම නැති තරම්. අපි ඉතින් පොඩි ළමයි වගේ බීච් එකේ ගොඩක් කළා සෙල්ලම් කර කර හිටියා. හවස් වෙලා ඉතින් හොටෙල් එකට ආය ඇවිල්ලා ඔෂෙහිකුත් දාගත්තා. ලිප් ලයින් එක. ස්ටික්. mascara එක දාමු. body lotion है मैं कतरे दाम too much है लेकिन तो मैं उधर ये ना crash में सेलेवराई දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. මන්ද අපි ඉයරින්ග්ස් දෙක. අපි ඉතින් ඩිනර් එකට ගියා ෆර්නැන්ඩෝස් බාර් එකට. මෙතන වයිබ් එක හරිම කාමින් ඇන්ඩ් චිල්. ඔයාගේ ක්‍රේවින් එක ජැපනීස්ද, ඉටාලියන්ද, චයිනීස්ද, ඉන්දියන්ද ඕනම කුසින් එක කැමුවට මෙතනින් ගන්න පුළුවන්. අපි ඉතින් හොටෙල් එකට යන්න හදද්දි දැක්කා මේ විදිහට ලස්සනට හඳේලිය මුහුදට වැටිලා තියෙනවා. මේ ඉතින් උදේ පාන්දරම දුවන්නේ සන්රයිස් එක බලන්න. සන්රයිස් එක ඇත්තට හරියටම අපිට බලා ගන්න ඕනේ නැහැ. මොකද ඉර වලාකුළු වලින් වැහිලා තිබ්බේ. ඒ වුණාට ඉතින් අහස නම් මාරම ලස්සනයි. අපි ඉතින් ටික වෙලාවක් ඉඳගෙන හිටියා. අපි ඉතින් උදේම බ්‍රෙක්ෆාස්ට් එකත් හොටෙල් එකෙන් අරගෙන ගියා පොඩි ඇඩ්වෙන්චර් එකකට. අපි අයිලන්ඩ් ටුර් එකක් යන්නයි හදන්නේ. මොන අයිලන්ඩ් එකද කියලා ඔයාලට ගෙස් කරන්න පුළුවන්ද? මේ බෝට් එක මාරම ස්පීඩ් එකෙන් යන්නේ. විනාඩි 5න් වගේ අපි අයිලන්ඩ් එකට ගිහිල්ලත් ඉවරයි. අපි ඉතින් මේ ආවේ පිජන් අයිලන්ඩ් නැෂනල් පාර්ක් එකට. මේ අයිලන්ඩ් එකේ තිබ්බ වැල්ල මම කොහෙවත්ම දැකලා නැති තරම් සිනිඳුයි. අයිලන්ඩ් එකේ පැති දෙකක් තියෙනවා.
එක පැත්තක වතුර කොළ පාටයි අනිත් පැත්ත වතුර නිල්ම නිල් පාටයි. මේ තමා කොළ පාට වතුර තියෙන පැත්ත. අපි මුලින්ම ගියා ස්නෝකල් කරන්න. ෂාක්ස්ලා 3 දෙනෙක්ම දැක්කා. චූටි මාළුත් එහෙම මෙහෙම දැක්කා. උනට ගොඩාක්ම මාළු හිටියෙත් නැහැ. ගොඩක්ම ඩෙඩ් කොරල්ස් තමයි තිබ්බේ. ස්නෝකලින් කරලා ඉවර වෙලා ගයිඩ් අපිව මෙතනට තමයි ගෙනල්ලා දැම්මේ. බලන්නකො මෙතන තියෙන ලස්සන. මේ තියෙන ඩෙඩ් කොරල්ස් වලට කකුල නම් ඇරිනවා හොඳටම. ගෙදර ගිහින් බලද්දි හැමතැනම තුවාල වෙලා. අපි ඉතින් මුළු අයිලන්ඩ් එක වටේම පුළුවන් තරමක් පයින් ඇවිද්දා. මේ ඉන්නේ කක්කුට මං හිතන විදිහට. මං හරියටම දන්නේ නැහැ. උනට මේ වගේ සත්තු නම් හැම තැනම හිටියා. අපි ඉතින් මේ හරිම දුකෙන් ආයෙ බෝට් එකට යන ගමන්. එතන ඇත්තටම දාලා යන්න හිතෙන්නේ නැහැ. අපි ඊට පස්සේ බෝට් එක ඉවර කළා ගියා ලන්ච් ගන්න. හවස එන ගමන් NLDB එකෙන් ෆ්‍රෙෂ් මිල්ක් එකකුත් බිව්වා. ඔන්නෝම තමයි ඉතින් අපේ ට්‍රිප් එක ඉවරුනේ. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.